ඔයාලා හැමෝම ඕකේ එක වැරද්දක් කරා. එක්කෙනා ඒකෙන් මගහැරලා ගියේ ඒකත් පොළ වැටියා මං හිතන්නේ විෂම භාග වලට හරවලා හදන්නේ නැත්තේ. අදික විෂම භාග වලට හරවලා හැදුවේ. එමෙ හැදුවොත් පුතේ ඒ වැරද්ද ඔයගොල්ලන්ට ඇත්තටම අහුවෙන්නේත් නැහැ. හැබැයි මෙහෙමයි. දැන් අපි ඉගෙන ගන්න ඕනේ අපිට වැරද්දක් අහු වුණොත් ඒ වැරද්ද හරි ගස්සගන්නේ කොහොමද කියලා නේද? මෙතනත් මම ඔයාලට ඒක කියලා දෙන්න හදන්නේ. ඒ කියන්නේ බැරි වෙලා හරි අපිට එහෙම මොකක් හරි වුණොත් ප්‍රශ්නයක් මතුනොත් අපි කොහොමද ඒක විසඳගන්නේ? නේද? හරි පුතේ බලමුද අපි දැන් ඇති වෙලාව. දැන් තමයි වැරදි පුතේ. බොඩේ තියා බලන්න. හැමෝම බලන්න දැන්. නෑ ගගනේ වැරදි පුතේ. දැන් ඔයගොල්ලෝ මේ ගොඩක් අය මම දන්නවා මෙන්න මෙහෙම තමයි හදන්නේ. මොකද මේක ඔයාලට ලේසි මෙහෙම හදන එක. නේද? ඒ කියන්නේ මොන පූර්ණ සංඛ්‍යා දෙක අඩු කරා ඊට භාග සංඛ්‍යා දෙක අඩු කළා උත්තරේ ගත්තා. ඔහොම ගත්තේ නේද? බලන්න එහෙනම් ඕන 8න් 5ක් අපි අඩු කරනවා පුතේ. ආයි අපි 2න් 1න් 8න් 5ක් ඔන්න නැවත වතාවක් අඩු කරනවා. මේක අඩු කරනවා. ඒක අඩු කළා එන උත්තර දෙක ඔන්න එකතු කරන එක තමයි අපි අරමුණ. හරි. දැන් මෙතන අඩු කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඔන්න 3යි. පුතේ මෙතනත් අපිට මේක තුලේ භාග හදලා ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වැඩේ. හැබැයි මේක මේ අඩු ගන්න මේක හරියට තුලේ භාග හදා ගන්න ඕනේ නේද? එහෙනම් මේක උඩයට 4න් ගුණ කරන්නේ මේ පළවෙනි භාගෙ විතරක්. එහෙනම් දෙකෙන් එක පුතේ ඒවා 4න් ගුණ කරපුවාම ඔන්න මේක වෙනස් වෙන්නේ නැහැ. බලමු කී දෙන්නේ කියලා. 3 එකතු කිරීම මෙතන එනවා පුතේ 8න් 4යි මේ. දෙවරක් 4 8යි, එකවරක් 4 4යි, 8න් 4යි. ඒකෙන් ඔය අඩු කරන්න ඕනි 8න් 5. දැන් මෙන්න මේවයි වැඩේ වෙන්නේ. මෙන්න මෙහෙම තමයි මේක තියෙන්නේ. පොඩි අවුලක් තියෙනවනේ අනේ. ඔයගොල්ලන්ට ඒ අවුල අහුන්නේ නැද්ද? 8න් 4න් ඔයාට 8න් 5ක් අඩු කරන්න කියනවා. පුතේ 8න් 4 කියන භාගේ පොඩිනේ. මෙයා පොඩි. මෙයා තමයි ලොකු එක්කෙනා. එතකොට මේ අඩු එක්කෙනෙක්ගෙන් වැඩි එක්කෙනෙක් අපි කොහොමද අඩු කරන්නේ? ඔන්න ඕක තමයි ගැටලුව. ඕගොල්ලෝ ඕක අනිත් පැත්තට අඩු කරා. රණිති මේක පුතේ ඕගොල්ලෝ අනිත් පැත්තට අඩු කරා. ඒ කියන්නේ 8න් 5න් 8න් 4ක් අඩු කරා. එහෙම අඩු කළා තමයි ඕගොල්ලෝ 8න් 1 කියන එක ගත්තේ. හැබැයි මේක වැරදි ළමයි. ඔක වැරදි. එහෙම අඩු ගන්න බෑ ඕගොල්ලන්ට. ආපස්සට අඩු කර හැකියි. ඒක නිකන් අර හරියට පොඩි කාලේ මෙන්න මේ වැඩේ කරනවා වගේ මේ. ඔය මේ මම දැන් මේ දවස්වල 2 වසර 3 වසරේ නංගිලා මල්ලට කියලා දෙනවා පුතේ අඩු කිරීම. දැන් අපි හිතමුකෝ 82කින් 38ක් අඩු ගන්න කිව්වා කියලා. ඒගොල්ලෝ වෙලක් කටියේ මෙහෙම කරනවා. 2කින් 8ක් අඩු ගන්න බෑනේ. අපි අඩු ගන්න ඕනේ එහා පැත්තෙන් ගෙනහලා මේක 12ක් කළානේ. එහෙමනේ අඩු කරන්නේ නේද? හරි. අරගොල්ලෝ 8න් 2ක් අඩු කරනවා. 2කින් 8ක් අඩු ගන්න බැරිද 8න් 2ක් අඩු කරනවා. ඉතින් ඕගොල්ලොත් ඒක තමයි මේ මෙතන කරේ. ඔය හොඳට බලන්නකෝ. 8න් 4ක් 8න් 4න් 8න් 5ක් අඩු කරන්න බැරි හින්දා ඕගොල්ලෝ 8න් 5න් 8න් 4ක් අඩු කරා. ඒක වැරදි. එහෙනම් මොකද කරන්න ඕනේ? ඕන දැන් මම මේකෙන්ම කියලා දෙන්නම් වැඩි. බලා ඉන්න. ඔයාලා අඩු කරන්න ඕනි 2කින් 8 නේද? ඒකින්ද අපි එහා පැත්තෙන් උදව්වක් අරගෙන එයා අපිට එකක් දෙන්න. ඒක මේ පැත්තට එනකොට පැටව දන්නවනේ 10ක් වෙනවා කියලා. 10ට මේ මෙතන තියෙන දෙකත් එකතු කරලා ඔයාලා හදනවනේ 12 කියලා. නේද? අන්නේ 12න් ඔයා පුතේ මෙතන 8 අඩු කරන්නේ. 12න් 8 අඩු කරලා 4යි කියලා ගන්නවනේ. ඒතර මෙයා 7ක් වෙනවා. 7න් 3ක් අඩු කරපුවාම 4යි දෙක දෙක අඩු කරපු විදිය. මෙයාගෙන් උදව්වක් ගත්තා. එහෙනම් මෙතනත් එහෙම තමයි. මෙතනත් පුතේ අපි මෙන්න මේ 3න් උදව්වක් ගන්නවා. මේ පූර්ණ සංඛ්‍යා 3 තියෙන්නේ. එයාගෙන් උදව්වක් ගන්න. හරි. ඔන්න දැන් පූර්ණ සංඛ්‍යා 3න් උදව්වක් ගන්නකොට එයාත් අපිට එකක් දෙන්නේ රතන වගේම. එකයි දෙන්නේ. එතකොට මෙතන 3 ඉලක්කම දෙකක් වෙනවා පුතේ. ඔතන දෙකක් වෙනවා. හරිද? අර එහා පැත්තට ගන්න එක තියනවා නේද? ඒ එක මම එකයි කියලා ලියන්නේ නැහැ. මම ලියන්නේ එයාව 8න් 8යි කියලා. නැත්තම් පියවර ප්‍රමාණය වැඩි වෙනවනේ. වාට ඕන එකයි කියලා ලියන්න. ඒක ඇටලුවක් නැහැ. එතකොට ඉතින් පියවර තව වැඩි වෙනවා. හොඳේ. ඒකින්ද මම එහා පැත්තට එකක් ගන්නකොටම මම මේ වරහන අස්සරම දාගෙන ඕන ලියා ගන්න වරහන අයින් කරත් එම් ගැටලුවක් නැහැ දරුවෝ. හොඳේ. වරහන අස්සටම දාලා ලියා ගන්නවා අර ගන්න එක 8න් 8යි කියලා. 8න් 8යි දැන් එතන කොහොමත් කලින් කට්ටියක් ඉන්නේ එයාවත් ලිය ගන්නවා මම. එතන මම මෙන්න මෙයාව ලියන එකතු කිරීම 8න් 4 කියලා. මෙයාව ලියනවා අඩු කිරීම 8න් 5 කියලා. ඔන්න බලන්නකො කරපු වෙනස්කම.
කොහොම මේක තේරෙනවා යා තුස්සන්න? අර අතන වගේ තමයි පුතේ. දැන් මේ මෙතනින් එකක් අරගෙන යා අපි 10ක් කරනද මේවා ඉතින් පූර්ණ සංඛ්‍යාත්මක කියන්නේ දන්නේ 10ක් කරේ. දැන් මෙතනින් අපි එකක් ගන්නකොට යා අපි ගන්නේ 8ටයි කියලා. හරි 8ටයි කියලා අරගෙන දැන් බලන්න හරයන් ටික සමානයි ලවයන් ටික සුළු කරලා ගන්න. මම මෙහෙන් ලියන්නම් හරි දැන් අරවා ලියලා තියෙන හින්දා ඔන්න දෙකේ ඉලක්කම පුතේ මෙතනින් ගන්නවා. ඊට පස්සේ මෙතන පොදු හරය 8යි උඩ ලවයන් ටික එකතු කරලා මෙතන 12යි 12න් 7ක් කරනම කීය දෙන්නේ? සෝරි 12න් 5ක් කරනම කීය දෙන්නේ? 12න් 5ක් කරනම 7යි. එහෙනම් මෙන්න උත්තරේ 2යි 8න් 7යි. 2යි 8න් 7යි. කොහොම මේක පැහැදිලිද තුස්සන්න?